තරබාරුකමෙන් තොර වෙන එක ඔබට ජීවිතේ කොයිතරම් පහසුවක්ද? පාන් පිටි සහ පැණි රස සීනි සහිත ආහාර සම්පූර්ණයෙන්ම අපි නවත්තන්න. ඒක ඊටාම වැදගත්. निराහාරව ඉන්න එක ඊටාම වැදගත්. ඒකට ගොරකා කියන්නේ අධික උෂ්ණ ආහාරයක්. දිනපතා ඇවිදින්න පුළුවන් නම් අර තරබාරුකම අඩු කරගන්න හොඳම සහ පහසුම ක්‍රමය තමයි ඇවිදීම. අපේ ජීවිතයේ සතුටට බලපාන ප්‍රධානතම කාරණාවක් තමයි නිරෝගීකම. නිරෝගීව හිටියොත් තමයි සතුටින් අපිට ජීවිතයට මුහුණ දෙන්න පුළුවන් වෙන්නේ. පුරුෂ පාර්ශවය නම් Tamanගේ කඩවසම් බව රැක ගැනීම, කාන්තා පාර්ශවය නම් Tamanගේ රූසපුව වඩා වැඩි දියුණු කරගන්න උත්සාහ කරනවා. ඒක සාමාන්‍ය දෙයක්. ඉතින් අපි අද දවසේ කතා කරන්න යන මාතෘකාව ඔබට වැදගත් වෙන්න පුළුවන් තරබාරුකම. තරබාරුකමෙන් තොර වෙන එක ඔබට ජීවිතේ කොයිතරම් පහසුවක්ද, ඔබේ ජීවිතයට කොයිතරම් ලස්සනක් සුන්දරත්වයක් එකතු කරනවද කියන කාරණාව අපි කතා කරන්න සූදානම් අද දවසේ. දැන් ඇත්තටම යම් දෙයක් ගැන කතා බහ කරද්දී ඒ සඳහා යොමු වෙන කෙනෙක්, එහෙම වෙච්ච කෙනෙක් එක්ක කතා කරන එක හරි වටිනවනේ. දැන් Tamanගේ සිරුර මනා ලෙස පවත්වගෙන යමින් රූසපුව කෙරෙහි අවධානය යොමු කරමින් මේ දේවල් කතා කළොත් තමයි ගොඩක්ම වටින්නේ. ඒ නිසා අපි එයටත් ගැළපෙන විදිහේ කෙනෙක් එක්ක තමයි අද දවසේ මේ තරබාරුව ගැන කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඔබට පුරුදු කොළඹ විශ්වවිද්‍යාලයේ ගෞරව උපාධිධාරිණී, එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ එවිඩන්ස් බේස් මෙඩිසින් පශ්චාත් උපාධිය හදාරමින් ඉන්න ආයුර්වේද වෛද්‍ය ධනුෂ්කා ගේරෝ වෛද්‍යතුමිය ආයුබෝවන්. ආයුබෝවන්. වෛද්‍යතුමියනි, අද මාතෘකාව හරිම ජනප්‍රිය මාතෘකාවක්. බොහෝ දෙනෙක් මේ ගැන උනන්දු වෙනවා හොයන්න. තරබාරුව. ඇත්තටම මොකක්ද තරබාරුව කියන්නේ කියන තැනින්ම අපි කතාව පටන් ගමු. ඇත්තටම අමිල අධික තරබාරුව කියලා කියන්නේ තමන්ගේ සිරුරේ නිසි බර නොමැතිකම. එතකොට අපි බලමු කොහොමද මේ නිසි බර අපි දැනගන්නේ කියලා. එතකොට අපි BMI එක කියලා කියනවා. කෙනෙක්ගේ අපි නිසි බරේදී ඉන්නේ. එහෙම නැත්නම් තමන් තරබාරුද කියලා දැනගන්න මනින ඒකකයට. එතකොට අපි සාමාන්‍යයෙන් 18ට වඩා අඩු කෙනෙක් අපි අඩු බරින් යුක්තයි කියලා කියනවා. එතකොට 18යි 25යි අතර වගේ තමයි අපි නිසි බර කියලා හඳුන්වන්නේ. එතකොට 25 ඉඳලා 30 දක්වා අපි ඕවර්වේට් එහෙම නැත්නම් අධික තරබාරුයි කියන එක කියනවා. ඊට සම 30ට වැඩි නම් ඒක ඔබේසිටි විදිහට තමයි හඳුන්වන්නේ. ඉතින් මේ BMI එක හදාගන්නේ ඇත්තටම අපේ බර උසේ වර්ගය මීටර වලින් ගත්තාම බර උසේ වර්ගයෙන් බෙදුවාම එන අගය තමයි BMI එක කියලා කියන්නේ. ඉතින් ඔන්න ඔබටත් පුළුවන් මේ කියපු කාරණාත් එක්ක ඔබ සාමාන්‍ය පරිදි ඔබේ බර පවත්වගෙන යන කෙනෙක්ද නැත්නම් ඔබ තරබාරුවට පත් වෙච්ච කෙනෙක්ද, එතනින් එහා මට්ටමේ ඉන්න කෙනෙක්ද කියන එක ඔන්න බලා ගන්න ක්‍රමවේදය අපි කතා බහ කළා. දැන් කාන්තා පුරුෂ ભેදයක් නැහැ. කුඩා තරුණ වැඩිහිටි ભેදයක් නැහැ. අපි දකිනවා අධික තරබාරු කම නිසා පීඩාවටපත් වෙලා ඉන්න බොහෝ දෙනෙක් අපි දකිනවා. සමහරලාට පාසල් යන වයසේ දරුවෝ, තරුණ තරුණියෝ, ඒ වගේම වැඩිහිටි වියටපත් වෙච්ච බොහෝ දෙනෙක්. මේ කියන ප්‍රශ්නය දැන් ගොඩක් අපේ රටේ වගේම ලෝකේම ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙන තරබාරු ඇති වෙන්න මොන වගේ හේතුද වෛද්‍යතුමිය බලපාන්නේ? ඔව්, විශේෂයෙන්ම ප්‍රධානම හේතුව තමයි අපේ ආහාර පාලනයක් නොමැතිකම. ඊට අමතර සමහර ලාවට හෝමෝන ප්‍රශ්න සහ වෙනත් රෝග අවස්ථා නිසා අධික තරබාරු ඇති වෙන්න පුළුවන්. සමහර අවස්ථාවලදී යම් යම් ఔෂධ නිසා, විශේෂයෙන් ඇදුම වගේ රෝග සඳහා ගන්න ඖෂධ නිසා අධික තරබාරු ඇති වෙන්න පුළුවන්. නමුත් විශේෂයෙන්ම අපි ප්‍රධාන සැලකිලිමත් වෙන්න ඕන දේ තමයි ආහාර. ඒක තමයි ප්‍රධානම දේ. ඇත්තටම කෑම පාලනය කිරීම, ආහාර ලබා ගැනීම පිළිබඳව අපි සැලකිලිමත් වෙන්න ඕන. කෙනෙක් හිතන්න පුළුවන් කොහොමද කන්නේ නැතුව ඉන්නේ කියලා. හැබැයි ඔබ තුල ඒ පාලනය පිළිබඳ හැඟීමක්, අදහසක් සහ ඔබ ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් කවදාවත් තරබාරු බවෙන් මිදෙන්න ඔබට පුළුවන්කම ලැබෙන්නේ නැහැ. ડોක්ටර්, අපි කතා කරමු කොහොමද කෙනෙක් ආහාර පාලනය කරන්නේ. මම හිතන්නේ ඔබම හොඳ උදාහරණයක් අපිට. ඔව්, ඇත්තටම අමිල ආහාර පාලනය ගත්තාම කෙනෙක් වැරදියට හිතාන්න පුළුවන් කන්නේ නැතුව ඉන්න එක. ෆාස්ටින් කරන එක තමයි හොඳම දේ කියලා. ඇත්තටම කන්නේ නැතුව ඉන්න එක නෙමෙයි. අපි සුදුසු ආහාරය මොකක්ද කියලා තෝරගන්න එක තමයි මෙතනදී ඉතාම වැදගත්. විශේෂයෙන්ම පාන් පිටි සහ පැණි රස සීනි සහිත ආහාර සම්පූර්ණයෙන්ම අපි නවත්තන්න එක ඉතාම වැදගත්. සහ අපි දැන් මම දන්නවා අපේ රට බත් තමයි ප්‍රධාන ආහාර වේල විදියට ගන්න කියලා. නමුත් අපි බත් වේල් ගණන පුළුවන් තරම් අඩු කරනවා නම්, කන්නේම නැතුව ඉන්න පුළුවන් නම් කෙනෙකුට ඉතාම හොඳයි. වේල් ගණන පුළුවන් තරම් අඩු කරන්න. විශේෂයෙන් අපේ ගන්න ආහාරයෙන්
නැවත සීනි හැදෙනවා. නම් උදාහරණයක් විදිහට කාබෝහයිඩ්‍රේට් අධික ආහාර ගත්තාම තමයි ඒක ඉක්මනට සීනි බවට පත් වෙන්නේ. ඉතින් එවැනි ආහාර වලින් අපේ ශරීරයේ තරබාරුකම එන්න වැඩි වෙනවා. ඒකට පුළුවන් තරම් අර කාබෝහයිඩ්‍රේට් අඩංගු ආහාර අවම කරන්න ඕනේ. සීනි සහ පාන් පිටි සම්පූර්ණයෙන්ම නවත්තන්න ඕනේ. මීට අමතරව අපිට ගන්න පුළුවන් මේකට සමගාමීව විශේෂයෙන් උදේ ආහාරය වගේ යට වර්ගයක් වුණා හරි ගන්න පුළුවන්. මුං යට, කව්පි කඩල වගේ දෙයක් ගන්න පුළුවන්. එතකොට දවල් ආහාරයේ විදිහට අපි බත් කෝප්පයක්, මැනලා කෝප්පයක් සහ එළවලු, පළතුරු, මස් මාළු බිත්තර ඕන දෙයක් මේකත් එක්ක කන්න පුළුවන්. එතකොට අපි රැට විශේෂයෙන්ම රාත්‍රී ආහාරයේ විදිහට බත් කන්නේ නැතුව වෙන ඔය අපි ඉන්දියාප්ප පිට්ටු වගේ වෙන කිසිම ආහාරයකට යන්නේ නැතුව අර මං කලින් කිව්වා වගේ එළවලු, පළතුරු, මස් මාළු බිත්තර, සුප් එකක් ඒ වගේ දෙයකට යන්න පුළුවන්. විශේෂයෙන් ප්‍රෝටීන සහ මේද ආහාර වැඩිපුර ගන්න පුළුවන්. ඒකට මේද ආහාරත් අපි පමණ ඉක්මවා ගන්න නැතුව ඉන්න සැලකිලිමත් වෙන්න ඕනේ. විශේෂයෙන් කොලෙස්ටරෝල් වගේ ෆැමිලි හිස්ටරි එකේ කොලෙස්ටරෝල් වගේ තියෙන කෙනෙක් නම් එතකොට සුගර් කොහොමද ෆැමිලි හිස්ටරි එකේ ඩයබටික් තියෙන පේෂන්ට් කෙනෙකුට මේ දියවැඩියාව තියෙන කෙනෙකුට හොඳ නැහැ. මෙතනදී අපි කන්න ඕනේ වෙලාව. ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව අපි කියනවා අපි රාත්‍රී ආහාරයේ හිරු බැස යන්න පෙර ගන්න ඕනේ කියලා. ලංකාවේ සාමාන්‍යයෙන් අපි 6:00 වෙනකොට 6:00 වෙනකොට තමයි ඉර බහින්නේ. ඉතින් අපි ඉර බහින්න කලින් තමයි රාත්‍රී ආහාර වේල ගන්න ඕනේ. ඊට පස්සේ නැවත අපිට පුළුවන් තරම් ප්‍රමාණයක් පැය 12 ඉඳන් පැය 16 දක්වා ඒක එකිනෙක කෙනාගේ සිරුර අණුව වෙනස් වෙනවා. කෙනෙකුට ඒක වෙනස් වෙන්න පුළුවන්. පැය 12 සිට 16 දක්වා 16ක් ඉන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. निराहाරව ඉන්න එක ඉතාම වැදගත්. මොකද අපේ එතකොට තමයි අපේ එනර්ජි එක විශේෂයෙන් අපි රැට නිදා ගන්නවා. නිදා ගත්තාම ගොඩක් වෙලාවට ක්‍රියාකාරකමක් වෙන්නේ නැහැ. අපි හුස්ම ගන්න කැරනම් වෙන විශේෂ ක්‍රියාකාරකමක් නැහැ. ඉතින් ඒ නිසා අපේ අර ශක්තිය දහණය වෙනම අඩුයි. ඒ නිසා අපි ගොඩාක් කාල රැට හුඟක් පරක් වෙලා නිදා ගත්තොත් එන්නේ අපේ ඇඟේ බර තමයි ඒ ආහාර වේලෙන් සම්පූර්ණයෙන්ම වැඩි වෙන්නේ. ඉතින් ඒ නිසා පුළුවන් තරම් ඉක්මනට කාලා නිදා ගන්න පැය කිහිපයකට කලින් කැම නවත්තන එක ඉතාම වැදගත්. ඔබේ ආහාර රටාව කොයිතරම් දුරට වෙනස් කරගන්න ඕනද කියන කාරණාව ගැන හොඳම පැහැදිලි කිරීමක්. උදේට කන්නේ කොහොමද? දවල්ට රැට කන්නේ කොහොමද? කටයුතු කන්න ඕන ප්‍රමාණ මොනවද? ඒකෙදි සැලකිලිමත් වෙන්න ඕන මොනවද කියන කාරණාව ඉතාම පැහැදිලිව වෛද්‍යතුමිය සඳහන් කළා. වෛද්‍යතුමිය අපි ඕකටම මෙන්න මේ ගැන කතා කරන්න අවශ්‍ය වෙනවා. දැන් දෙමව්පියන්ගේ පහසුව එක් පැත්තකින් බලනවා, එක්ක දරුවන්ගේ රුචිකත්වය තව පැත්තකින් බලලා ක්ෂණික ආහාර, කෙටි කෑම වලට බොහොමයක් හුරු වෙලා තියෙන්නේ. මම හිතන්නේ මේකත් බලපානවා ඇති නේද? ඔව්, විශේෂයෙන්ම ක්ෂණික ආහාර සහ කෙටි කෑම නිසා අපි ඉක්මනට තරබාරුවටපත් වෙනවා. විශේෂයෙන්ම සමහරලාට රෝගීන් කියන දෙයක් තමයි මම ඇත්තටම ඩොක්ටර් කන්නේම නැහැ. මොනවත් කන්නේ මම අහනවා එතකොට මොනවද කන්නේ? අද රැට මම කෑවේ බිස්කට් එක විතරයි. කේක් කෑල්ලක් විතරයි. ඇත්තටම සමහර වෙලාවට අපි ඒ කාපු බිස්කට් එකේ කේක් කෑල්ලේ කැලරි ප්‍රමාණය ගත්තාම අපි බත් එකක් එක්ක අර එළවලු කනවට වඩා කැලරි ප්‍රමාණය වැඩි. ඒතර බඩ පිරිලක් නැහැ. සමහරලාට හිතාගෙන ආනේ මම කෑවෙත් නැහැ මොනවත් කියලා. හැබැයි අපි කැලරි දන්නේ නැහැනේ. අපි කැලරි මනින්න දන්නේ නැහැ. එතකොට හැම වෙලේම අපි සාමාන්‍යයෙන් කිලෝ 50ක වගේ කෙනෙකුට කැලරි 1200ක් ඒ වගේ ප්‍රමාණයක් තමයි අවශ්‍ය ආසන්න වශයෙන්. එතකොට ඒ ප්‍රමාණයට වඩා අඩුවෙන් හැම වෙලෙම Tamanට අවශ්‍ය කැලරි උස අණුව අවශ්‍ය ප්‍රමාණයට වඩා අඩුවෙන් ගන්නවා නම් අනිවාර්යයෙන්ම බර අඩු වෙනවා. ඒ ඔබට වෙන මොන හරි රෝගයක් නැත්තම්. එතකොට තව අපේ මව්වරුන් කරන වරදක් තමයි අපි දන්නා පොඩි කාලේ අපි වෙන රටවල් වල වගේ නෙමෙයි අපේ අම්මලා ළමයා කෑවේ නැත්තම් පස්සෙන් පන්න අර කෑමික කනවා කන්න කියලා. මම සමහර වෙලාවට මව්වරුන්ට කියනවා දැන් දුව ගොඩාක් වෙලාවට මහතනම් දුක් වෙන්න එපා. කන්න දෙන්න එපා. බලෙන් සමහරට වේලක් දෙකක් මිස් වුණා කියලා ඒ දරුවට ලොකු දෙයක් වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා අර පන්න කෑම දෙන්න එපා. දරුවගේ කෑමට හුරු වෙනවා. අපේ ආහාර මාර්ගයේ කෑම ගන්න ඒකට අපි හුරු වෙනවා. ඒතර මේ ප්‍රමාණය අපිට අවශ්‍ය වෙනවා. ඒ ප්‍රමාණය නැතුව අපිට ඉන්න බැරි වෙනවා. ඉතින් ඒ නිසා පුළුවන් තරම් අර අඩුවෙන් දුන්නට ප්‍රශ්නයක් නැහැ. දරුවා නිරෝගී නම් සාමාන්‍ය විදිහට වැඩ කටයුතු කරනවා නම් ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. ඊළඟට තව දෙයක් තමයි මව්වරුන් කරන වරදක්. ළමයා කෑම කාලා ඉවරුණාට පස්සේ ඉතුරු කෑම ටික කන්න පුරුදු වෙලා තිනවා. අහක දාන්න දුකයි කියලා. ඉතින් මම රෝගියෙක්ගෙන් අහනවා අපේ බඩ මේ ඇත්තටම කුණු බක්කියක් නෙමෙයි නේද අමිල. එතකොට අපි කුණු බක්කියක් කියලා හිතාගෙන අර කෑම ටික දැම්මහම වෙන හානිය ඊට වඩා වැඩි. අපි පොඩි දෙයක් අහක දාන්නේ නැතුව ඒක කනවා නම් අර අපිට ලෝභ හිතිලා. නමුත් ඒ හැදෙන රෝගය වෙනුවෙන් අපි වියදම් කරන්න යන මුදල ඊට වඩා වැඩි සමහර වෙලාවට. ඒ නිසා ඒ ගැන විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕන. දැන් හරි වටින කාරණා ටිකක් ආහාර පාලනය කෑම කොහොමද ගන්න ඕන කියන කාරණාව කිව්වා. මේ වගේම තමයි වදිතුමි මම හිතන්නේ ව්‍යායාම.
තරබාරු බවට ව්‍යායාම නොකර ඉන්න එක ගොඩක් බලපානවා වගේම තරබාරු බවෙන් මිදෙන්න ව්‍යායාම කරන එක කොයිතරම් වැදගත්ද කියලාත් අපි පොඩ්ඩක් මතු කරමු. ඔව් ඇත්තටම ව්‍යායාම මේ ඊටාම වැදගත්. විශේෂයෙන් අපි ගොඩක් හොයාගෙන තියෙනවා දැනට ව්‍යායාම කරන කෙනෙක් අනිත් කෙනෙකුට වඩා දීර්ඝායුෂ ලැබෙනවා කියලා. විශේෂයෙන්ම දැන් අපිට කෙනෙකුට ජිම් එකකට ගිහිල්ලා ව්‍යායාම කරන්න අපහසු නම් අපිට ඇවිදීම කරන්න පුළුවන්. අඩුම තරමේ විනාඩි 45ක් පැයක්වත් දිනපතා ඇවිදින්න පුළුවන්. ඒ කියන්නේ අඩි 7000කට වැඩි ප්‍රමාණයක් දිනපතා ඇවිදින්න පුළුවන් නම් අර තරබාරු ක්‍රම අඩු කරගන්න හොඳම සහ පහසුම ක්‍රමය තමයි ඇවිදීම. කෙනෙකුට ඇවිදින එක ඊටාම ලේසියෙන් කරන්න පුළුවන්. මුදල් වැය වෙන්නේ නැහැ. ඉතින් ව්‍යායාම අපිට ජිම් එකකට ගිහිලා කරන්න පුළුවන් නම් වඩා හොඳයි. නමුත් ඇවිදීම කළත් ප්‍රමාණවත් කියලා මම හිතනවා. දැන් මේ සියලු දේවල් පාලනය කරන පිරිසකුත් ඉන්නවා වෛද්‍යතුමිය. කෑම පාලනය කරනවා, ව්‍යායාමත් කරනවා, ඒත් උන් තරබාරුයි. මේකට යම් හේතුවක් බලපානවාද? ඔව් විශේෂයෙන්ම යම් යම් රෝග තත්ත්ව නිසා එවැනි තත්ත්වයක් තියෙන්න පුළුවන්. විශේෂයෙන්ම කාන්තාවන් ගත්තාම PCOD වගේ රෝගී තත්ත්වයක් තියෙනවා නම් polycystic ovarian disease කියලා හෝමෝන ආශ්‍රිත රෝගී තත්ත්වයක්. මෙවැනි රෝග තත්ත්වයකදී කෙනෙක් අධික තරබාරුවට පත් වෙන්න පුළුවන්. කෑම පාලනය කරත් ව්‍යායාම කරත් ඒ තත්ත්වය නැති වෙන්නේ නැහැ. ඉතින් එවැනි අවස්ථාවකදී අපිට අර ස්කෑන් එකක් මාර්ගයෙන් එම රෝගී තත්ත්වය තියෙනවද කියලා දැනගන්න පුළුවන්. ඊට අමතරව තයිරොක්සින් හෝමෝන එකේ යම් යම් වෙනස්කම් නිසා කෙනෙක් අධික තරබාරුවට ලක් වෙන්න පුළුවන්. පිරිමි අයගෙත් යම් කිසි හෝමෝන තත්ත්ව සහ විශේෂයෙන් සමහර දියවැඩියාව කොලෙස්ටරෝල් වගේ රෝගී තත්ත්ව නිසා අධික තරබාරුවට ලක් වෙන්න පුළුවන්. විශේෂම දේ තමයි මෙතනදී මේ PCOD කියන රෝගී තත්ත්වය. එතනදී තමයි අර අනික් හැම රෝගයක්ම නිසා ගොඩක් වෙලාවට තයිරොක්සින් සම්බන්ධ රෝගී තත්ත්වයක් නෙමෙයි. අනික් රෝග නිසා තමන්ගේ ආහාර පාලනය සහ නිසි ක්‍රමවේදයන් මගින් තරබාරු අඩු වුණත් මේ PCOD රෝගීන් කිසිම වෙලාවක ආහාර පාලනය සහ ව්‍යායාම මගින් තරබාරු අඩු කරගන්න අමාරු තත්ත්වයක තමයි ඉන්නේ. දැන් ඔබේ ශාස්ත්‍රය තුළ ඔබේ මේ ප්‍රතිකාර ශාස්ත්‍රය තුළ වැඩිම අවධානයක් යොමු වෙන්නේ කාන්තා රෝග සම්බන්ධයෙන් විශේෂයෙන්ම දරුපල ප්‍රමාද වීම මදසරුභාවය පිළිබඳවත් කතා බහ කරනවා. අපි කතා බහ කරලා තිබෙනවා. ඇත්තටම මේ තරබාරු බව කියන එක අධික මහත කියන එක දරුපල ප්‍රමාද වීමටත් බලපෑමක් කරනවා. ඔව් විශාල බලපෑමක් කරනවා. දරුවන් ප්‍රමාද වෙනවා. අධික තරබාරු කාන්තාවන් ගොඩක් වෙලාවට විශේෂයෙන්ම අධික තරබාරුවත් එක්ක අර එග් මැචුවර් වෙන්නේ නැහැ. ඩිම්බ මෝරන්නේ නැහැ. ඒ නිසා ගොඩක් වෙලාවට පිළිසිඳ ගැනීමක් වෙන්නේ නැහැ. ඉතින් අපි හිතමු වෙන යම්කිසි කෘත්‍රිම ක්‍රමවේදයකට හරි වෙන නැත්නම් ඖෂධයකින් හරි අපි අධික තරබාරුව සුව වෙන කලින් කෙනෙක් ප්‍රෙග්නන්සි එකකට ගියොත් සමහර වෙලාවට අපි දකිනවා ඒ ප්‍රෙග්නන්ට් කාලේදී දියවැඩියාවට ලක් වෙන අය සහ අධික තරබාරුව නිසා කෙනෙකුට අර නැචරල් බර්ත් එකකට යන්න බැරුව අර සීස් එකකට යන්න වෙන ශල්‍ය කර්මයකට යන්න වෙන සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා අධික තරබාරුව කෙලින්ම බලපෑමක් තියෙනවා මදසරුභාවය සම්බන්ධව. ඔබ අධික තරබාරුවකින් පෙළෙන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම බර පාලනය කරගෙන මේ රෝගය සඳහා නිසි ප්‍රතිකාර අරගෙන තමයි දරු උපතක් සඳහා සූදානම් වෙන්න ඕනේ. දැන් අපි සමාජ මාධ්‍ය තුළ සැරිසරනකොට අපි දකිනවා මේ අධික තරබාරු බවට තරබාරු බවින් මිදෙන්න ප්‍රතිකාර කියලා විවිධ ප්‍රතිකාර ක්‍රමවේද විවිධ යම් යම් වට්ටෝරු පිළිබඳව සාකච්ඡා කරනවා. හැබැයි ආයුර්වේද වෛද්‍ය විද්‍යානුකූලව මේක කරන්න පුළුවන් සුදුසුම ක්‍රමවේදයක් ඇතිනේ. වෛද්‍යතුමියට තියෙන අත්දැකීම් එක කොහොමද? ඔව් ඇත්තටම මම රෝගීන් ගොඩක් වෙලාවට දැන් අපි කවුරුත් දන්නවා දැන් කුරුඳු දෙහි මී පැණි සුදුලුණු වගේ දේවල් ගත්තාම යම්කිසි ගොරක වගේ දේවල් යම්කිසි ප්‍රමාණයකට තරබාරුව ඉවත් වෙනවා. නමුත් රෝගීන් මම දැකලා තියෙන විශේෂයෙන් මේ දරුවෙක් බලාපොරොත්තුෙන් ඉන්න අම්මලාට හොඳ නැති දේවල් තියෙනවා. විශේෂයෙන් සුදුලුණු වගේ දේවල් ගත්තාම සුදුලුණු අධික තරබාරුවට හොඳයි. නමුත් ගර්භාෂය සංකෝචනය වෙන ඖෂධයක් සුදුලුණු කියන්නේ. එතකොට ඇබෝෂන් වෙන්න පුළුවන් ළඟ ළඟ අපි සුදුලුණු වැඩිපුර ගත්තාම. විශේෂයෙන් ඊළඟට දෙහි වගේ දෙයක් වැඩිපුර ගත්ත නිසා දෙහි අපි සමහර අය හිස් බඩ බොන්න පුරුදු වෙලා ඉන්නවා. එතකොට ගොඩක් අයට අද අපි ગેස්ට්‍රයිටිස් තියෙනවා. ඉතින් ગેස්ට්‍රයිටිස් රෝගය උත්සන්න වෙන්න පුළුවන්. එimhe හිස් බඩ දෙහි ගත්තාම. විශේෂයෙන් සුදුලුණුත් ඒ වගේම තමයි. ඊළඟට ගොරක කියන්නේ අධික උෂ්ණ ආහාරයක්. එතකොට ඒ අධික උෂ්ණකම නිසා ශාරීරික උෂ්ණකම අධික වීම නිසා ඔබට මදසරුභාවය ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ ප්‍රෙග්නන්සි එකකට යන්න බැරි වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ අත්බෙහෙත් පාවිච්චි කරද්දී අපි ගොඩක් දැනුවත් වෙන්න ඕනේ. විශේෂයෙන් අපි ඒක වෛද්‍යවරයෙක් හම් වෙලා මේ ආහාර මම ගත්තට කමක් නැද්ද කියලා තහවුරු කරගෙන ගන්න එක තමයි වඩා හොඳ. නිසි උපදෙස් නැතිව මේ අත්බෙහෙත් පාවිච්චි කරනවා කියන එක ඒ තරම් හොඳ දෙයක් නෙමෙයි කියන කාරණාව වෛද්‍යතුමිය මතු කළා. ඒ නිසා ඔබට ඒකත් හොඳ කතාවක්. මොකද දකින ප්‍රතිකාර වට්ටෝරු අත්බෙහෙත් වලට යනවට වඩා නිසි ලෙස
වෛද්‍යවරයෙක් වෙත යොමු වෙලා මේ දේවල් කරන එක වටිනවා කියන කාරණාව. දැන් අධික තරබාරුවෙන් කෙනෙක් පෙළෙනවා නම් එය ඔබේ ජීවිතයේ යම් හේතු කාරණාවලට අහිතකර විදිහට බලපානවා නම් කොහොමද ආයුර්වේද වෛද්‍ය විද්‍යාවෙන් ප්‍රතිකාර කරන්නේ? වෛද්‍යතුමිය අපේ වැඩසටහන බලන් ඉන්න කෙනෙක් කැමති ඇති ඔබව හමු වෙන්න මුණ ගැහෙන්න මේ ප්‍රතිකාරවලට යොමු වෙන්න කොහොමද ඒකට අවස්ථාව තියෙන්නේ? ඔව් ඇත්තටම මාව හම්බෙන්න පුළුවන් දච්ච ආයුර්වේද රෝහල මාළඹේ අපි හැම මාසෙකම මුල සතියේ රෝගීන්ට මාව හමු වෙන්න පුළුවන්. ඉතින් Tamanට රෝගයක් තියෙනවා නම් රෝගයක් නිසා අධික තරබාරුවට පත් වෙලා තියෙනවා නම් ප්‍රතිකාර ගැනීමේ හැකියාවක් තියෙනවා. විශේෂයෙන්ම වෛද්‍යතුමියගේ ශාස්ත්‍රය තුල කතා බහ කරන කාන්තා රෝග ප්‍රමුඛ තැනක් ගන්නවා. එහිදී දරුපල ප්‍රමාද වීමටත් බලපෑමක් කරන්න පුළුවන් කියන කාරණාව මේ තරබාරු කම ඇති වෙන්න කතා බහ කළා. ඒ නිසා ඔබට ඒ යොමු වීමේ පහසුකම් අවස්ථාවන් තියෙන බව කිව්වා. අපි අවසාන වශයෙන් පොදුවේ උපදෙස් ටිකක් දෙමු. අපේ මේ වැඩසටහන බලන් ඉන්න කෙනෙක් බලාපොරොත්තු වෙනවා නම් තරබාරු බවෙන් මිදිලා ලස්සනව සුන්දරව ඉන්න කොහොමද අපි පොදුවේ උපදෙස් ටිකක් දෙන්නේ? ඔව් පොදුවේ උපදේශ තමයි හැම වෙලේම අපි අපේ BMI එක කීයකට තියෙනවද කියලා මුලින්ම දැනගන්න ඕනේ. අධික තරබාරුවට පත් වෙනවා නම් අදාළ නිසි බරට වඩා වැඩි බරක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම ආහාර පාලනය කළ යුතුමයි. ව්‍යායාම කිරීමත් අත්‍යවශ්‍ය නෙමෙයි. නමුත් කරන්න පුළුවන් නම් ඉතාම හොඳයි. ඉතින් කෙනෙකුට ව්‍යායාම කරයි කියලා කවදාවත් නරකක් වෙන්නේ නැහැ. හොඳක් තමයි වෙන්නේ. ඉතින් ඒ නිසා ආයු කාලය වැඩි කර ගන්නත් පුළුවන්. ඒ නිසා ආහාර සහ ව්‍යායාම නිසි ලෙස කළමනාකරණය කර ගැනීමෙන් මම හිතනවා ඔබට අවශ්‍ය ඒ ශරීරයේ බර පවත්වා ගැනීමේ හැකියාව තියෙනවා. නිසි කළමනාකරණයේ ජීවිතයට වගේම ඔබ ආහාර පාන ලබා ගනිද්දිත් වටිනවා කියන කාරණාව පැහැදිලි කළා. ඉතින් අධික තරබාරුකම ඔබට ප්‍රශ්නයක් නම් කුමන විදිහේ හෝ ප්‍රශ්නයක් නම් ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව ඒ සඳහා ප්‍රතිකාරවලට යොමු වෙන්න අවස්ථාව තිබෙනවා. මාළඹේ දච් ආයුර්වේද රෝහලට යොමු වෙලා ඔබට පුළුවන් මේ සඳහා ප්‍රතිකාර ලබා ගන්න. අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා කොළඹ විශ්වවිද්‍යාලයේ ගෞරව උපාධිධාරිණී එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ එවිඩන්ස් බේස් මෙඩිසින් පශ්චාත් උපාධිය හදාරන ආයුර්වේද වෛද්‍ය ධනුෂ්කාග්‍රේ වෛද්‍යතුමියට ස්තුතිවන්ත වෙමින් අපි සමගන්නවා අදට ඔබට නිරෝගී සෞඛ්‍ය සම්පන්න හෙට දවසක් ප්‍රාර්ථනා කරමු.